ආයුබෝවන් සුබ දවසක්. ට්‍රෙන්ඩ් ඔෆ් ද channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අදත් ඔබ වෙනුවෙන්ම සැකසුණු මේ වටිනා වීඩියෝ එක අවසන් වනතුරු ඔබ නරඹන්න. අද මම කතා කරන්න යන්නේ සෑම නිවසකම බාහිර තියෙන කොකනට් පොල් ශාක වලට බහුලව හානි කරන පොල් කල්කුරුමිනියාගේ හානිය පිළිබඳව කතා බහ කරන්න. එහි ස්වභාවය, පහසුවෙන් හඳුනා ගන්න ආකාරය, වළක්වා ගන්න ආකාරය හා ප්‍රතිකාර ක්‍රම ගැන. ඔයාලගේ නිවෙස්වලත් පොල් ගස් එකක් හෝ කිහිපයක් අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන්. මේ පොල් කළු කුරුමිනියා බ්ලැක් බීටල් නැතිනම් විද්‍යාත්මකව හඳුන්වන ඔරික්ටස් රයිනෝසිරස්. හානිය පොල් වගාවේ ඕනෑම වයසක පවතින පොල් ශාකයකට සිදු වෙන්න පුළුවන්. වසරකට වඩා අඩු වයසේ පැලවලට කළු කුරුමිනි හානිය නිසා විනාශ වෙන්න පුළුවන්. ගොබිය දරුණු ලෙස හානි ඇති වූ විට ගස්වල වර්ධනය බාල වෙලා පීදීම ප්‍රමාද වෙන්න පුළුවන්. අපි දැන් බලමු මේ වැඩුණු කෘමිය මොන වගේද කියලා. කළු පැහැති, දිගින් සෙන්ටිමීටර් 3ක් 4ක ප්‍රමාණයේ යුක්තයි. පළල සෙන්ටිමීටර් 2ක් පමණ වෙනවා. හිසේ පිටුපසට නිරාග්‍රිය වක්කු අඟක් තියෙනවා. මොවුන්ගේ ජීවන චක්‍රයේ ප්‍රධානව කීටයා හෙවත් පණුව පිලවා අවස්ථා දකින්න පුළුවන්. වැටුණු ගැහැණු කෘමීන් පොල් කඳන්, ගොම, කොහොබත්, කුණු කසල වැනි ද්‍රව්‍ය මත බිත්තර දානවා. කීටයා සී හැඩයෙන් යුක්තයි. දිගින් මිලිමීටර් 60ක් පමණ වෙනවා. අලු පැහැයට හුරු සුදු පැහැ සිරුරක් තියෙනවා. පිලවුන්ද කීටයන් සිටින ස්ථානවලම දකින්න පුළුවන්. දැන් අපි හානි ලක්ෂණ හඳුනා ගනිමු. හානිය සිදු කරන ලබන්නේ පොල්ගස් ගොබිය ප්‍රදේශයට. ගොබිය හාරා ඇතුළට ගොස් පටක කාදවනවා. පැලහා වැඩුණු ගස්වල ගොබියන්හි හානි ප්‍රදේශ පටක කා ඉවතලන හප කොටස් දකින්න පුළුවන්. තද බල ලෙස ගොබියට හානි වූ විට ගොක් අත්ත කඩා වැටෙනවා. හානි වී දිගහැරෙන අතු කතුරකින් කැපුව ආකාරයට දිස්වෙනවා. කුඩා පැලවලට හානි වූ විට ගොබේ මැරී යාම හෝ වක්කු ඇදවුණු ගොබයන් ඇති වෙන්න පුළුවන්. එම පැල බොහෝ විට අසාර්ථකයි. දැන් අපි හානිය වළක්වා ගැනීමේ පිළිවෙත් බලමු. හානිය කළමනාකරණය කර ගැනීමට පූර්ව ප්‍රතිකාර කිරීම. ඉඩම පවිත්‍රව තබා ගන්න ඕන. කෘමීන් බෝවීම වළක්ව ගන්න ඕන. වැඩුණු කෘමීන් ඍජුවම විනාශ කරන්න ඕන. රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්න පුළුවන්. ඒකාබද්ධව මේ ක්‍රම අනුගමනය කිරීම තුළින් හානිය වළක්වා ගන්න පුළුවන්. භෝග සනීප ආරක්ෂක කටයුතුවලදී වගාව නිරතුරුවම පරීක්ෂා කරන්න ඕන. ඉඩමේ පවිත්‍රතාවය රැක ගන්න ඕන. යාන්ත්‍රික ක්‍රම මගින් නම් ගොබය කාදම්මින් සිටින කෘමීන් උල් කම්බියකින් එන විනාශ කරන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය යොදනව නම් ගොබයට ආසන්න පිටිවල එක් පිත්තකට කපුරු බෝල 2 බැගින් කපුරු බෝල කිහිපයක් රඳවා තබන්නට පුළුවන්. ගොබය වටා ඇති පිටිවල පමණක් දැවි තෙල් ආලේප කරන්න පුළුවන්. ඒ තුළින් ගොබයට කැමට එන කෘමීන් පළවා හරින්න පුළුවන්. පැලය වැඩි ශක්තිමත් වනතුරු නැවත නැවත දැවි තෙල් ආලේප කරන්න ඕන. මේ සියලුම ක්‍රම අනුගමනය කිරීම තුළින් පොල් කළු කුරුමිනි හානිය වළක්වා ගන්න පුළුවන්. මහා පරිමාණයෙන් කරන පොල් වතු සඳහා නම් පෙරමෝන් උගුල් භාවිතා කරන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලා තවම අපිව සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමුවෙමු. සුබ දවසක්.